සුදු ලොකු ගෙම්බෙක්. දැන් ගෙම්බෙක් ඉන්නවා. ඒ ගෙම්බට බය වෙන්න එපානේ. මේ පුම්බන් ඉන්න ගෙම්බා වගේ මිනිස්සුත් කොයි වෙලේ පිපිරෙයිද දන්නේ නැහැ. ඔව්වා කියන්න බෑ. කොයි වෙලේ පිපිරෙයිද දන්නේ නැහැ. පුම්බුලා පිම්බිලා අන්තිමට පුපුරලා යනකම් කොහෙද දලු කැඩුවා? බාන් පෙන්න. මේවා මූලක් ඉන්න කෑම. මූල අපිට නෑ ඌ ඈ. ගේ කුරුල්ලට විතරනේ මූලක් ඉන්න තියෙන්නේ නැත්තේ. ගේ කුරුල්ලට විතරයි. ගේ සතෙකුටම තියෙන සෑම මනුස්සයෙකුටම සතෙකුටම තියෙනවා. මූලක් ගින්න සෑම ඔක්කොටම තියෙනවානේ. ගේ කුරුල්ලත් එලින් ඉතලෙන් බැදලා කන්න ඕනලු. මූලක් ගින්න හොඳ වෙන්නේ. එනේ යාළුවනේ අපි කොහෙද දලු කඩන්න ආවා? බුදු සරණයි ජය වේවා.